දැන් අද මම ඔයාලට කියලා දෙන්නේ මැනුවල් වාහනයක් කොහොමද ආරම්භ කරන්නේ කියලා. හරිනේ? නම් මොකද්ද ඔයාලට? හා? දවස් කීයක් කාලේ පුරුදු වෙන්නේ? 4ක් ඔයා. මැනුවල් වාහනය. එතකොට දැන් මේක තියෙන දේවල් ටික ඔයාලා දන්නවද? දන්නවද මේ දේවල් ටික? මේ තියෙන උපකරණ ටික දන්නවද? හා? ඉතලා වාහන නැග්ගම මොකද කරන්නේ? පච් එක පාගනවා. එතකොට ඔයා සීට් එක ගන්නවා. ඔයා හරි. දැන් මෙහෙම ඔයා වැඩි දේවල් කරන්න එපා. වාහන නැගුවාම මොකද කරන්නේ? මේ පැඩල් වලට කකුල් තියන්නේ නැහැ ළම. පැඩල් වලට කකුල් තියන්නේ නැහැ. මොනවද කරන්න ඕනේ? පැඩල් වලට කකුල් තියන්නේ නැහැ. කතා කරන්නකෝ ළම. පැඩල් වලට කකුල් තියන්නේ නැහැ. කෙලින්ම ආපු ගමන්ම මේ මෙන්න මේ හැටි කරන කකුල් තියන්නේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඊට පස්සේ අපි මොකද කරන්නේ? වම් පැත්තේ සයිඩ් මිරර්, දකුණු පැත්තේ සයිඩ් මිරර් මෙන්න තියෙන රිවර්ව් එක බලන්න. රිවර්ව් එක කියන පැත්තේ තියෙන කණ්ණාඩි එක බලන පිටිපස්සේ පේන විදිහට හදලා තමයි පැඩල් වලට කකුල් තියන්නේ. තේරෙනව නේද? ඊට පස්සේ දොරේම හොඳින් වහලා තියෙන්නේ. දොර භාගයට වහලා වැටි කරගන්නද? හරි? ඒක දොර වහලා ඉඳලා මුලින්ම අපි කරන්න ඕනේ වාහනේ නැගලා පස්සේ සීට් එක හදා ගන්න ඕනේ. මොකද කරන්න ඕනේ? සීට් එක හදා ගන්න. හරි? එන්නකො මල පොඩ ඈතලා මේ එනවා පොඩ්ඩයි. බයයිද? ආ? ඒක සීට් එක හදා ගන්න ඕනේ. සීට් එක හදාගද්දී දැන් ඔයාලා හිතන්නකො දැන් අපි මෙහෙම මේකට යනවා කියලා දැන් මේ ඔයන්නකො. මෙයා ටිකක් ලොකුයිනේ. මෙයා ලොකුද එකපාර මේ දැන් මෙහෙම තිබ්බොත් මේ බලන්න මෙහෙම තිබ්බොත් එහෙම දැන් මේක රින්ගන්න බෑනේ. සමහර අය රින්ගනවා මේක ඇතුලෙන් අමාරුයි මෙහෙම කළා මෙහෙම රින්ගනවා. මේව රින්ගන්න අමාරුයි. ඒකට අපි මොකද කරන්න ඕනේ? ඉතින් මෙතන දෙනවා ඇඩ්ජස්ට්මන්ට් එක. මේ ඇඩ්ජස්ට්මන්ට් එකෙන් පුළුවන් මේ සීට් එක එන්නේ හරියට. පේනවද ඔයාලට? මෙහෙම කරා. එතකොට මෙයා මොකද කරන්නේ? මෙහෙම දාලා මේ පිටිපස්සේ මෙහෙම යවලා ඇඩ්ජස්ට්මන්ට් එක දෙනවා. ඊට පස්සේ තමයි මේකට යන්න ඕනේ. සීට් එක වල. සීට් එක වඩනවාට පස්සේ මේ පිටිපස්සේ මෙන්න මේ කොටස ඇඩ්ජස්ට්මන්ට් කරන්න පුළුවන් මෙන්න මෙතන. හරිනේ? ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? අපි මම කලින් කියපු දේවල් ටික නිවැරදිව කරගන්නවා. කරගත්තට පස්සේ මොකද කරන්න ඕනේ? සීට් බෙල්ට් එක නිවැරදිව දාන්න ඕනේ. සීට් බෙල්ට් එක මොකද කරන්න ඕනේ? නිවැරදිව දාන්න ඕනේ. සීට් බෙල්ට් එක නිවැරදිව දාන්න ඕනේ. සීට් බෙල්ට් එක නිවැරදිව දාලා ඉවරලා අපි නිවැරදිව මොකද කරන්න ඕනේ? ඊළඟ එක තමයි අනිවාර්යයෙන්ම වාහනේ නියුට්‍රල්ද නැද්ද කියලා බලන්න. නියුට්‍රල් නැද්ද කියලා කොහොමද දැනගන්නේ? කොහොමද දැනගන්නේ? දෙකට දානවා. කොහොමද යවන්නේ? ලිවර් කොහොමද අල්ලන්නේ? කොහොමද අල්ලන්නේ? හා? මේව අල්ලනවා. ඔයා කොහොමද අල්ලන්නේ? හරි. කොහොමද අල්ලන්නේ? ඈ? වම් අතින් අල්ලනවා. හරි. කොහොමද අල්ලන්නේ? ලොකු වේට් එකක් දරනවා. ඒ ලොකු වේට් එකක් දරනවා. සෑහලුවෙන් අල්ලන්න ඕන. සාමාන්‍ය වේට් එකක් දරලා අපි සෑහලුවෙන් තමයි ඊට වම්මට සහ දකුණට තල්ලු කරනවා. ලිවර් එකෙන් මේ යවනවා. ඒවල තියෙන තැනට වෙනවනම් අපි නියුට්‍රල් කියන අනුමානයක් කරනවා. එහෙම නේද? ඊට පස්සේ මොකද කරන්න ඕනේ වාහනේ අපි? ස්ටාර්ට් කරන්න ඕනේ. මොකද කරන්න වාහනේ? ස්ටාර්ට් කරන්න. එන්නකො ළඟ වෙන වගේ නම් මොකද්ද? හරිද? හරිද? ඔයා නගින්න බලන්න වාහනේ. නගින්න බලන්න. නගින්න බලන්න. තෙරුම් දෙක ගලවන්න ඕනේ. කීන දවසද? හතර දා කී මං කීප දේවල් ටික කරන්න බලන්න දැන් හරියට. ඉක්මන් කළා කරන්න. හරි. ඊට පස්සේ කන්නඩි බලන්න දැන් හරියට තියෙනවද කියලා. හරිද ඔයාට? හරි මේ කන්නඩියත් බලන්න. හරි. මම තියෙන රිවිව් එක හැදුවා. හරි. දැන් සීට් බෙල්ට් එක දාගන්න. සීට් බෙල්ට් දාන්න නිවැරදිද? ඒදී හොයනවනේ. තාම හුරු නෑ වහන්නේ නේද? පොඩේ. සීට් බෙල්ට් එක දාගන්න. හරි. සීට් බෙල්ට් එක දාන්න. හරි. එතකොට දැන් ඔයාලට දැන් මේ අර පළවෙනි දවසේ ඔයා මේ වහන්නට ආවට පස්සේ එකපාරම මේකට ආවට පස්සේ ඉන්නේ අය ඔක්කොම ඇඟටෙනවා වගේ නේද දැනුනේ? ඉන්න ඔක්කොම ඇඟට එනවා වගේ නේද දැනුනේ? ඒ කියන්නේ පාරේ ඉන්න අය ඔක්කොම වාගේ ඇඟට එනවා වගේ. දැන් ඔයාලා පැද්දට ඔය මත එනවා ගියර් දාන්න කියලා ඔයාත් දානවා බ්‍රේක් දාන්න කොහොමද? ඔයාලට කිසිම අවබෝධයක් නැහැ. මට තේරෙනවා. කපන්නකොම කැපෙනවා. මේ යනවා. පරිදි කියලා බයයි. එහෙම නෙලවන්නේ. මේ කකුලේ කෑ ගහයි දන්නේ. එහෙම ඔයාලගේ හිතේ තිගැස්මක් තියෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එතකොට මේ තිගැස්ම ඔයාලා නිවැරදිව හදාගන්නේ මේ දේවල් නිවැරදිව හදාගන්නේ මේ වාහනේ ඔයාලගේ දිග පල්ල පිළිබඳ ලොකු අවබෝධයක් තියෙනවා. එතකොට ඔයාලට මේ අවබෝධය ලැබෙන මේ වාහනේ වටේ පොඩක් කැරකෙනවා. කැරකිල්ල වෙලා බලන්න ඕනේ දිග පල්ල කොහොමද කියලා. ඊට පස්සේ බලන කෝණයක් තියෙනවා. ඒ කෝණේ බලන්න ඕනේ. ඔයාලා පාරේ හැමතැනම යන්නේ. අපි මේ ස්ටිරින්ග් එක ආවට පස්සේ ඈත බලන්න ඕනේ. ඈත බලලා හරවන්නේ. අපි බලන්න ඕනේ මෙන්න මේ කෝණයෙන් බලන්න ඕනේ. මෙන්න මේ කෝණයෙන් තමයි බලන්නේ. මෙන්න මේ කෝණයෙන් තමයි බලන්නේ. පැහැදිලිද ඔයාලට? ඒකට අපි නිතරම පාරේ වමෙන් තමයි යන්නේ. ඊට පාරේ වම් පැත්තේ. ඊට වමෙන්ද යනවද නැද්ද කියලා බලලාන්නේ. වම් පැත්තේ කණ්ණාඩිය බලලා සුදු ඉරක් තියෙනවා. සුදු ඉරයි වාහනේ අතර පරතරය සමාන්තර පරතරයක් වෙනවා. ඒ සමාන්තරය අඩු වැඩි වෙනවා නම් එහෙම යනවා නම් ඔයා පාරේ නයියනවා කියන්නේ. එහෙට යනවා මෙහෙට යනවා එහෙම යනවා මෙහෙම යනවා. තේරෙනව නේද? අන්න මේ දේවල් ටික දැනගන්න ඕනේ. ඊට කලින් වල දැනගන්න ඕනේ. දැන් මේ වාහනේ ස්ටාර්ට් කරාට පස්සේ මූලික ආරම්භය මොකද්ද?
මූලික ආරම්භය දැනගන්න ඔළුවේ තියෙන්න ඕනේ. ඒක තමයි ට්‍රයල් එකක් දවසක ඩ්‍රයිවිං කරන දවසේ වටේ වැදගත් වෙන මූලික ස්ටෙප් එක. ඒතර මේ ඩ්‍රයිවිං කියන දේ ඔයාලට දැනෙන්න ඕනේ. දැනෙන්නේ නැතුව බෑ. දැනෙන්නේ කොහෙන්ද දකින්නේ? කොහෙන්ද දකින්නේ? දැන් ඔය කන්නඩිත් දාලා ඉන්නේ කොහෙන්ද දකින්නේ? ඇස් දෙකෙන් දකින්න. ඇස් දෙකෙන් දැකුවම කොහෙද පණිවිඩයක් යන්නේ? මොලේට පණිවිඩයක් යනවා. මොකද තමයි මොලේ වැඩ කරන්නේ. එතකොට ඔයාලගේ මෙඩිකල් එකක් එහෙම ගන්න එක නේ. ඒ මෙඩිකල් එකක් ගන්න. ලේ බලන්නේ, ප්‍රෙෂර් බලන්නේ. සමහරව අය පේනවනේ ඈත තියා බල්ලෙක් පණිද මෙහෙ විවුලනවා. ප්‍රෙෂර් එනවනේ. ඒක විවුලනවා නේද? එතකොට ඔයා දක්වන ප්‍රතිකාරය ඉක්මනින් වෙන්න ඕනේ. ඒකට ඔයාලා වයසට යන්න ඔයාලට ප්‍රතිකාරය අඩු වෙනවා. ඒක සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ ස්වභාවය. ඉතින් එතකොට අපි හැම වෙලේම අවුරුදු 8න් 8 සෑහළු වාහනයක් ඔයාලා ඩ්‍රයිවිං කරනවා නම් අවුරුදු 8න් 8ට මේ ඍතු බලපත්‍රය අලුත් කරන්න ඕනේ. අලුත් කිරීමේදී ඔයාලට වෛද්‍ය සහතිකයක් ලබා ගත යුතුයි. පැහැදිලි නේද? එතකොට මම ඔයාලට සඳහන් කරා වගේම මූලික ආරම්භය ලබා ගන්න මේ වාහනේ ස්ටාර්ට් කරනවා නෙමෙයි. ඔන්න ස්ටාර්ට් කරනවා. තේරෙනවද? ස්ටාර්ට් කරා. මම ඔයාලට කිව්වේ කලින් අර S2 කින් දකින්නවා. දැකලා මොලෙන් පණිවිඩයක් යනවා. එතකොට අපි මේ දේවල් නිවැරදිව කරන්න ඕනේ. ඒවට කාලේ ගන්න පුළුවන්ද? පුළුවන්ද ගන්න? පුළුවන්ද ගන්න? කොල්ල ගියම් බලන්න පුළුවන්ද ගන්න? අර ගෑනලා මේ කියනවා කාලේ ගන්න පුළුවන්. පුළුවන්. කාලේ ගත්තොත් මොකද වෙන්නේ? කාලේ ගන්න බෑ. කාලේ ගත්තොත් මොකද වෙන්නේ? දෙද්ද පොච්චි තමයි ඉතින්. ඔව්. ඒතර අනතුරකට කාලේ අනතුරක් වෙන්න කාලේ වැඩි වෙනවා. අපිට කාලේ ගන්න බෑ. ශනිකින් මේ දේවල් කරන්න ඕනේ. එතකොට අපි අන්න ඒකයි කියන්නේ මම ඔයාලට කිව්වා ඒක නියරිතව දකින්න ඕනේ. දකින්න නැතුව බෑ. එතකොට උපදේශ මාත්‍යා කියන දේවල් ඔයාලට කනට අමිහිරි වෙන්න පුළුවන්. මිහිරි වෙන්න පුළුවන්. ඒ කනට මිහිරිලා ඔයාලට ටෙන්ෂන් එක වැඩි වෙන්න පුළුවන්. එහෙම වෙනව නේද? වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා බැන්නොත් එහෙම ඔයාලට කරන ගන්න දේවල් අමතක වෙනවා. එතකොට එහෙම වෙන්න පුළුවන්. එතකොට ඔයාලා හිතාගෙන ඉන්න දේ කරන්න බෑ. එතකොට ඔයාලා ටෙන්ෂන් වෙනවා. ඒ දේවල් කරන්න බෑ. එතකොට අපි හැම දෙයකටම ඔරොත්තු දෙන්න ඕනි. මේ මනස නිවැරදිව හදා ගන්න ඕනේ. පැහැදිලි නේද? ඒතර ඩ්‍රයිවිං කියන්නේ අන්න ඒ දේ තමයි. එතකොට හොඳ ඉවසීමක් ඇතුව, හොඳ හික්මීමක් ඇතුව, හොඳ විනයක් ඇතුව ඔයාලා ඩ්‍රයිවිං කරන්න ඕනේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? දැන් මේක දැන් ඔය ක්ලච් එක පා ගන්න. ක්ලච් එක පා ගන්න. බ්‍රේක් එක පා ගන්න. දැන් බලන්න මෙයා හැරියට පෑගුවානේ මේ ඇඟිලි තුඩු වලින් තමයි පාගන්නේ. මේ මල්ලේ කැමරාව ගේන්න මේ පෙන්නන්න. මේ තියෙන මේ ඇඟිලි තුඩු වලින් තමයි මේ පාගන්නේ. මේ තියෙනවනේ මේ කකුල අල්ලෙන් තියලා පාව ගන්න දත් මිටි කාල වේට් එකක් දාලා වරින් කො දෙන්නම් කියලා මෙහෙම කරගෙන එහෙම බෑ. හරි දැන් මේක ආවට පස්සේ උන්න ඔය ක්‍රමේ හරි ට්‍රයල් එක දාලා ජීවිතේට පෙල් වෙන්නේ. හැමදාම ජීවිතේට මතක් කරන මෙන්න මේ පාඩම මතක තියාගත්තොත්. හරිද? එතකොට දැන් මොකද කරන්නේ? එකට දාන්නකො. එක දාන්න. හරි එක දාන්න. දැන් අපි මොකද කරන්න ඕනේ මේ යන්න? දැන් මොකද කරන්නේ? මේ පතර ගන්න ඕඩියන්ස් එක. දැන් මොකද කරන්නේ? මේ ටයර් කරකවන්න. කරකවන්න කටින් කරකවන්න බෑ. සමහරයි කටින් කරකවන්න ගාලා කටින් කරකවන්න බෑ. එතකොට මේක අපි මොකද කරන්න ඕනේ? ක්ලච් බ්‍රේක් ඇක්සලරේටර් තියෙනවා. ක්ලච් එක යටපා කරනවා කියන්නේ මොකද්ද? මොකක් යටපා කරනවා කියන්නේ? හා? ඒ කියන්නේ නියුට්‍රල්. ඔව් හරි. ක්ලච් එක යටපා කරනවා කියන්නේ මොකද්ද? නියුට්‍රල්. එතකොට ක්ලච් එකේ අවස්ථාවන් තුනක් තියෙනවා. ක්ලච් එකේ අවස්ථාවන් කීයක් තියෙනවද? පළවෙනි අවස්ථාව යට නියුට්‍රල්. මොකද්ද? නියුට්‍රල් කියන්නේ මොකද්ද? එන්ජින් එකයි රෝද අතර සම්බන්ධතාවය නැති වෙනවා. ඒතර බ්‍රේක් එකෙන් මොකද කරන්නේ? දාන බ්‍රේක් එක බොම් ගන්නවා. බ්‍රේකේ අවස්ථාවන් දෙකක් තියෙනවා. ස්මූත් බ්‍රේක් එක තියෙනවා, සෙනිකල් බ්‍රේක් එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකෙන් මොකද කරන්න ඕනේ? මේ ඇක්සිලරේටරින් බලය අඩු කරනවා, වැඩි කරන ටයර් කරකවන වේගය වැඩි කරනවා, අඩු කරනවා. අන්න ඒ දේවල් කරන්නේ මේකෙන් තමයි. පැහැදිලි. ඒතර මම ක්ලච් එකේ අවස්ථාවන් තුන ගැන සඳහන් කරොත් ක්ලච් එකේ යටපා කරනවා කියන්නේ නියුට්‍රල් මැද තැන මොකද? ක්ලච් මොන අවස්ථාවද? මල්ලි කියනවා මල්ලි කියනවා. ක්ලච් මොන අවස්ථාවද? හා? දෙදරම කියන්නේ මොකක්ද? දෙදරම වෙවුලනවා. බැලන්ස්. ක්ලච් මොකද්ද? බැලන්ස්. ඒ කියන්නේ බැලන්ස් කියන්නේ මේව. මෙතන ඉඳලා තමයි මේ ටයර් කරකවන්න ගන්න. ඔළුවේ තියෙන්න ඕන. ටයර් කරකවන්න ගන්නේ කොහොමද? බැලන්ස් අවස්ථාව. එතනින් මුඩ කොටස තමයි ක්ලච් එක ස්ලිප් කරනවා කියන්නේ. බයි ක්ලච් එක ස්ලිප් කරනවා කියන්නේ. සමහර පරණ වාහනවල ඕක නැහැ. දැන් මේක අලුත් වාහනයක් යන්නේ. ඒක ක්ලච් එක ස්ලිප් කරලා වාහනේ ගන්න පුළුවන්. එතකොට අපි පාරේ ඉඳලා අතුරු පාරේ ඉඳලා වෙනත් පාරේ. ඒ කියන්නේ වාහනේ ස්ටාර්ට් කරලා දිනවා කියන්නේ ස්ටාර්ට් කරලා පාරට ගන්නකොට අපිට පුළුවන් ওই ක්ලච් ස්ලිප් කරලා ගන්න. හැබැයි බැලන්ස් අවස්ථාවෙන් මුඩ කොටස. ඊට පස්සේ අපිට පුළුවන් ට්‍රැෆික් එකකදී භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? පාරෙන් වාහනේ අයින් කරනවා කියන්නේ මේ ලයික් කරනකොට අයින් කරනවා නෙමෙයි. ඒ කියන්නේ අපි වාහනය පාක් කරන්න පුළුවන් ඒ දේ පාවිච්චි කරන්න. හැබැයි ඒක පුරුදු පුහුණුවෙ විතරයි ඔයාලා ඒක පාවිච්චි කරන්න ඕනේ. ඔයාලට අත්දැකීම් එන්න ස්ලිපින් ද ක්ලච් අවස්ථාව භාවිතා කරන්නේ නැහැ. ඔයා මොකද FAT ක්‍රියාකාරීත්වය බ්‍රේක් එකයි ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ඔයාලා ගාව තියෙන්න ඕනේ. ඔය පාඩම හොඳට ඔලුවට ගන්න ඕනේ. දැන් මම අර කියන දේවල් ඔලුව තියාගෙන වැඩක් නැහැ. මම ඔයාලට උගන්වන්නේ නැහැ නේ. හරිද? මම ඔය සෙට් එකට උගන්වලාම නැහැ. මම උගන්වන්න පුළුවන් වෙන සෙට් එකකට. පැහැදිලිද ඔයාලට? එතකොට මේ පිළිබඳව ඔයාලට හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? දැන් ওই ක්ලච් එක අවස්ථාවන් ටික මම පැහැදිලි කරලා දැන් අපි මොකද කලින් කිව්වද මේක යන්න ගන්න එපා. යන්න ගන්නවා මේක බැලන්ස් අවස්ථාවට ගන්න වහින්නකෝ යන්නේ. වහින්නත් යන්නේ. බැලන්ස් අවස්ථාවට ගන්න බැලන්ස් අවස්ථාව වැඩි නෙවෙයි සාමාන්‍ය. බැලන්ස් අවස්ථාවට ගන්න. හරි ගන්න.
හරි හෝ දැන් තියෙනවා හරි. දැන් මොකද මේ වාහනේ දෙදරනවා. ඇයි මේ දෙදරන්නේ? කියන ඇයි දෙදර ඇයි වයිබ්‍රේට් එකක් ඉන්නේ. ඇයි ඉන්නේ? මෙටල් ඇයි මේ ඇයි මේ වාහනේ දෙදරන්නේ? ඇයි? ඉන්නේ නැද්ද ඔළුවට? ආ? ඔව් සම්බන්ධ වෙලා තියෙන. දැන් මේ මෙයා යන්න බැරි අපිට තියෙනවා බාධක දෙකක්. පළවෙනි බාධකේ තියෙනවා මොකද හෑම් බ්‍රේක් එක තියෙනවා. අනිත් එක තියෙනවා ෆුට් බ්‍රේක් එක. දැන් මොකද කරන්නේ? මෙයා බලය දෙනවා. ක්ලච් එකෙන් බලය දෙනවා යන් කියලා. එහෙමනේ සිංහලෙන් කියන්නේ. බුද්ධ සිංහලෙන්. හැබැයි මෙයා එපා කියන මොකෙන්ද? බ්‍රේක් එක. එතකොට අර යන් කියන මේ ටයර් කරකවන්න ගන්නවනේ. යන්නේ අර බලය එනවනේ. බලය එද්දි මොකද කරන්නේ? තෙරපීමක් තුලින් මේ වාහනේ දෙදෙනවා. එනවා ඒක කරන වලට ඇහෙන්නේ. ඒතර වල දැනගන්න ඕනි මේ කණ්ණාඩිය බලන. කණ්ණාඩිය වල ප්‍රමුඛ දාලා දෙනවා. සිග්නල් එක දාලා හිමින් සැරේ අපි මොකද කරන්නේ? හෑන්ඩ් බ්‍රේක් එකේ පාස් කරනවා. හෑන්ඩ් බ්‍රේක් එකේ පාස් කරන්නේ. හෑන්ඩ් බ්‍රේක් එකේ පාස් කරනවා. අන්න දැන් මොකද? ඒකට ඔය ප්ලාස්ටික් යට යන්න බෑ. හරි ඒකන වල මෙඩිකල් එකක් ගන්න. මෙහෙම පයින්ද කියනවා, ඉන්න කියනවා, ආයේ මෙහෙම කරනවා නේද? ලේ බලන්න, ඒවා බලන්න ඔයාලට පුළුවන් ද නැද්ද කියලා. දැන් මොකද කරන්නේ? හිමින් සැරේ බ්‍රේක් එක අතාරින්න. බ්‍රේක් එක අතාරින්නකෝ. බ්‍රේක් අතාරින්න. ඔය යනවා වාහනේ. අන්න යනවා වාහනේ. පේනවනේ වාහනේ යනවා. යවන්න වාහනේ කොට ගන්න ඉස්සරහට. මෙන්න වාහනේ යනවා. ඒ පැහැදිලි නේද? ඔන්න ඕකෙන් තමයි අපි වාහනේ ගන්න. අපි මොකද කරන්න ඕනේ? දැන් මම නියුටර් කරන්න වාහනේ. නියුටර් කරන්න. අන්න. දැන් බයින් එක මම දෙන්නම් යනවා. හරි හෑන්ඩ් බ්‍රේක් දෙන්න ඕනේ ඈ. හරි. මම අපුඩියක් ගන්න. දැන් යන්නේ එක. ඔන්න ඕක තමයි පළවෙනි අවස්ථාව. ඔන්න ඔය අවස්ථාව ඔය ඔළුවේ හොඳට තියාගන්න. ඕකට හැමෝටම දැන් පුළුවන් ඇති. හැබැයි දැන් ඔයාගේ ඔළුවේ තිබ්බොත් ට්‍රයල් එක දාලා මූලික තැන. ඔතනින් ආරම්භ වුණා. ඔයාට ඔතනින් කරගන්න බැරුව එදාට ටෙන්ෂන් එක වැඩි ඉන්නේ. එහෙනම් ඔතනින් ආරම්භ වෙන අවුල් ගන්න. අවුල් කියනවා ට්‍රයල් එක ෆේල් වෙනවා. ඉතින් අර එකයි කියන්නේ අර ඔයාලට උගන්වන්න නැති ඒවා දැනගන්න උපදේශ මාත්‍යක් බයින් නැතුව ඉන්නේ. හරි? ඒකට ඔයාලත් දැනගන්න ඕනේ යම් දෙයක් හැමදාම බයින්නේ සමහරකට දැනුත් ඉන්නේ. ඔයාලා නිතර එක වැරද්දක් කරන නිසා තමයි මේ බයින්නේ. බයිනවා කියන්නේ ලොකු අමාරුකමකට බයින්නේ නැහැ නේද? බයිනවා කියන්නේ මම උරන්නේ. හරිද? ඒක උරාලා දැනගන්න ඕනේ. අර නිවැරදිව මේ දේවල්. ඒක උරාලා පළවෙනි දවසේ, දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ, හතරවෙනි දවසේ ඒක අඩුපාඩු ඔක්කොම හදලා තියෙනවා. එන්නේ. අන්න ඔය ටික තමයි ඉතින් ඔය ටික හොඳට පුරුදු වෙලා දැනුවත් කිරීමක් ඇතුළේ ඉන්න පුළුවන්. හරි? හරිද? හරි.